levels කරලා කැම්පස් යන රිසල්ට්ස් මදි නංගිල මල්ල ඔයාලා හැමෝටම. මොකද අපිට මෙතන S3 ඉසිරිස් ගෝ එක බලන්නේ නැහැ. S3 අපිට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. right. මේ විදිහට ඔයාලට සර්ච් කරගන්න පුළුවන් ou.ac.lk කියලා Google එකේ සර්ච් කරගන්න. සර්ච් කරාට පස්සේ අපිට ලොග් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එක මම ඔයාලා ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැම්මට පස්සේ ඔයාලට මේ විදිහට ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොනවාද අපි ඉස්සෙල්ලාම බෑග්ග්‍රවුන්ඩ් එක බැලුවොත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ ඔයාලට මතන හිස්ටරි එක බලා ගන්න පුළුවන්. ඇයි ඔයාලා ඒක තෝරගන්න ඕනි? ෆැකල්ටිස් තියෙනවා. ෆැකල්ටිස් වලට අදාළ මොනවාද මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ? ඒ විදිහට අදාළ හැම ඩීටේල් එකම බලා ගන්න පුළුවන්. right. අපි දැන් අපිට ඕනි මොනවාද ප්‍රෝග්‍රෑම්ස් කියලා බලාගන්නේ. අපි මෙතෙන්ට යමු. ඉස්සරහට තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටික බලන්න. මෙතන අප්කමින් ප්‍රෝග්‍රෑම්ස් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොනවාද දැනට තියෙන ප්‍රෝග්‍රෑම්ස් කියලා. right. Bachelor of Science in Information Technology. දැන් ටෙක් කරපු නංගිල මල්ලාට මෙන්න මේ ඩිග්‍රී එක කරගන්න පුළුවන් අපිට විවෘත විශ්වවිද්‍යාලයෙන්. විවෘත විශ්වවිද්‍යාලයේ අපි ගත්තොත් ශාඛා මේ ඉස්කනේ ස්ටඩි සෙන්ටර්ස් 200 ගාණක් තියෙනවා ලංකාව පුරා. ඔයාලට එක තැනක රෙජිස්ටර් වෙලා එක්සෑම් එක කරන්න කැමති සෙන්ටර් එකකට ගිහින් මේ එක්සෑම් එක කරන්න පුළුවන්. ඔයාලට ඒ වගේමයි ලෙක්චර්ස් වලට ඔයාලට කැමති සෙන්ටර් එකකට ගිහින් සහභාගී වෙන්නත් පුළුවන් එක මෙන්ෂන් කරලා. right. මෙතන මේ BSc IT ඩිග්‍රී එක තියෙනවා. Bachelor of Science ඩිග්‍රී එක ගැන අපි ගත්තොත් ඒක අවුරුදු 3යි තියෙන්නේ. course fee එක සාමාන්‍යයෙන් අපි 3ට එකක් වගේ තමයි ගෙවන්න ඕනේ course fee එක. මේකේ ඔක්කොම bursary මහපොළ ඇතුළත් වෙනවා. අපිට ඒකට apply කරන්නත් පුළුවන්. ඒ වගේමයි මෙතන මේ application issue date එකක් දාලා තියෙනවා ජූනි 2. ඊට පස්සේ closing date එක. ඒ ඇතුළත ඔයාලට apply කිරීමේ හැකියාව තියෙනවා. course fee එක ඔයාලට යන්නේ ඇත්තටම මොකද ලක්ෂ 3ක් වගේ තමයි course fee එක කියලා අවුරුද්දට ලක්ෂයක් වගේ තමයි semester එකකට ඔයාලට 50000ක් වගේ තමයි යන්නේ මේ semester fee එක. right. මේ දාලා තියෙනවා මේ credits 90යි තියෙන්නේ. credit එකට 2870 ගන්න තමයි යාලා ඒක කරගන්නේ. right. ඊගාව එක අපි බලුවොත් advanced certificate courses තියෙනවා HRM එකේ. certificate course එක කරන්නත් පුළුවන්. ඒක ඔයාලට 39100ට කරගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ open university කියලා කියන්නේ semi government එකක්. semi government වුණාට ඇත්තටම මේක government ලොකු මේ පිළිගැනීමක් තියෙනවා. external degree එකක් නෙමෙයි. මේක අපි internal degree එකක් විදිහට තමයි complete කරන්නේ මේ open university එකේ කරන degrees. right. අපි දැන් ඔයාලට මෙතන diploma English diplomas කරන්න පුළුවන්. අපි දැන් බලුවොත් අපිට මෙතන MBA කරන්න පුළුවන්. Commonwealth Executive Master of Business Public Administrative මේ අදාළ විදිහට ඔයාලට අදාළ බැචලර් එක, එතකොට අදාළ මාස්ටර් එක, අදාළ සර්ටිෆිකේට් කෝස් එක, අදාළ ඩිප්ලෝමා කෝස් එක තෝරගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියාට පස්සේ. මම ඔයාලට ලින්ක් එක දාන්න. ෂෝට් කෝසස් තියෙනවා. ඒ විදිහට මේ ඉස්සරහට තියෙන ඔක්කොම කෝසස් ටික තමයි මෙතන වැටලා තියෙන්නේ. right. සාමාන්‍යයෙන් Bachelor of Management Studies එක සාමාන්‍යයෙන් මාර්ච් ඒප්‍රිල් වල තමයි ඉන්ටේක් එන්නේ. මේ අවුරුද්දේ එක බඳවගෙන තමයි තියෙන්නේ. හරි. මෙතන Bachelor of Science Honours in Nursing එක තියෙනවා. නර්සින් කරන්නත් පුළුවන් ඔයාලට. නර්සින් කළා මේකේ මාස්ටර් එකකට ඔයාලට ඇත්තටම කිව්වොත් overseas යන්න හැකියාව තියෙනවා. නැත්නම් මාස්ටර් එක කරන්නත් පුළුවන්. 243900 යන්නේ අවුරුද්දකින් ඔයාලට Bachelor of Science Honours in Nursing එක complete කරන්න පුළුවන්. දැන් ඔය සයන්ස් කරපු නංගිල් මාලිලාට මේක කිරීමේ හැකියාවක් තියෙනවා. right. ඒ වගේමයි තව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ටිකක් ඉස්සරහට තියෙනවා. අපි බලමු මොනවාද කියලා. මෙතන තියෙනවා Bachelor of Pharmacy Honours Degree Program. ෆාමසි එක කරන්න පුළුවන් අවුරුදු 4ක් තියෙනවා. මේ ඒකෙත් මයි 15 ඉඳන් තමයි දැන් නිකුත් කරලා තියෙන්නේ. ජූනි 15 වෙනිදා වෙනකන් තියෙනවා. right. MBA එකක් තියෙනවා HRM MBA එක වලට අවුරුදු 2ක් ඇතුළත කරන්න පුළුවන්. ක්‍රෙඩිට්ස් මේකේ 60ක් තියෙනවා. මේ ක්‍රෙඩිට් එකට 8000 ගානේ ඔයාලා ගෙවන්න ඕන. right. ඒ වගේමයි මෙතන මේ ඔයාලට පුළුවන් ෂෝට් කෝසස් කිහිපයක්ම තියෙනවා. හින්දි ලැන්ග්වේජස් කිහිපයක්ම තියෙනවා. ඔයාලට ඉංග්‍රීසි, හින්දි, තමිල් ඒ විදිහට කරන්නත් පුළුවන්. අපි බලමු අපි normally අපි මෙතන graphic design short courses තියෙනවා ඔයාලට. ඇත්තටම ගොඩාක් valid making කරන එක. මේ තියෙන Bachelor of Science Honours in Psychology degree එකක් තියෙනවා අවුරුදු 4.
ඔයාලට කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා 4,50,000කට අවුරුදු 4ටම ගෙවන්න තියෙනවා. මොකද මේක සෙමි ගවර්න්මන්ට් නිසා. ඒ වගේමයි අපි බලමු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට අපි මේ මූලිකත්වය දුන්නොත් මේ ටික තමයි ඉස්සරහට තියෙන්නේ. රයිට්. ඔයාලට මේ ඇප්ලිකේෂන් ඒ කියන්නේ ඉන්ටේක් එක ආවට පස්සේ මේ ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන අදාළ ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඔයාලට තව ඩීටේල්ස් ටිකක් බලා ගන්න පුළුවන්. රයිට්. අපි දැන් වෙබ්සයිට් එකට normally යමු. ගියාට පස්සේ ඔයාලට මෙතන වැටෙනවා මේ තියෙන after A levels වලට තියෙනවා programs faculty එකත් එක්කම අදාළ programs එක period එක ඔයාලට බලා ගන්න පුළුවන්. natural science faculty එකේ තියෙන අදාළ මේ bachelors ඊට කොන diplomas අදාළ certificate courses ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන engineering technology faculty එකට අදාළ degree programs masters ඒ වගේම certificate courses බලා ගන්න පුළුවන්. humanities and social sciences වලට අදාළ LLB එකක් තියෙනවා. ඔයාලට කියන නීතිඥයෙක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හරහා ඒ විදිහට ඔක්කොම සෑම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ම ඔයාලට හදාරන්න පුළුවන්. ඩිග්‍රී අවසන් වලට මාස්ටර්ස් කරන්න පුළුවන්. මාස්ටර්ස් කරලා ඊට පස්සේ ඔයාලට කැමති ආචාර්ය මහාචාර්ය දක්වා ඉගෙන ගැනීමේ හැකියාව මේ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ වගේමයි තව මේ health sciences එකට කරන මෙතින් management studies වලට ESBM certificate එක ESBM එක cover කරාට පස්සේ ඔයාලා advanced මේ ඔයාලට apply කිරීමේ හැකියාව තියෙනවා. මේ exam කරන්න අවශ්‍ය නැහැ. bachelor of management studies degree program එකට automatically bachelor සාමාන්‍යයෙන් මේකේ attitude test එකක් තියලා තමයි මේ marks අනුව මේ ළමයි ගන්න මේ degree programs වලට. right. educational එකකින් දැන් ගොඩක් අය නැතු මේ BEd special needs education එකයි BEd normal degree කරලා primary teaching වලට apply කරන්නේ හැකියාවක් තියෙනවා government එකේ. මොන හරි ගැටලුවක් තියෙනවා ඔයාලට මෙතන මේ information ගන්න පුළුවන්. මෙතන regional centers තියෙනවා, faculties තියෙනවා. normally මේ තියෙන ඔයාලට study centers බලා ගන්න පුළුවන් කීපයක්ම තියෙනවා. right. තව මොන හරි ඔයාලට ගැටලුවක් තියෙනවා මේ description එකේ මම ඔයාලට link එක දාලා දෙනවා. එකෙන් ගිහින් බලන්න පුළුවන්. නැත්නම් comment එකක් දාන්න මම අනිවාර්යෙන් reply කරනවා. ඔයාලට මේ අවශ්‍ය වෙන ඇත්තටම කොත් කැම්පස් යන්න බැරි වුණා. ගොඩක් නංගිලි මල්ලාට මේක ගොඩක් උදව් වෙයි. මොකද ප්‍රයිවට් කැම්පස් වලට යන ලක්ෂ 20-30 වෙනුවට ඔයාලට පොඩි මුදලක් දීලා මේකෙන් ඔයාලගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඩිග්‍රී එකෙන් පස්සේ මාස්ටර්ස් කම්ප්ලීට් කරලා ඔයාලගේ ෆියුචර් එක බිල්ඩ් අප් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු සුබ දවසක්. good luck.